ඔෆිස් එකේ අලුත් අවුරුදු ගනුදෙනු උත්සවයේ අලුත් අවුරුදු උත්සවයේ රසමුසු තැන් ටිකේ ලස්සන වීඩියෝස් ටික අරගෙන තමයි අද වීඩියෝ එක මම අරන් ආවේ. එහෙනම් වෙල්කම් කියලා පිළිගන්නවා ධොනි බ්ලැක් ක්වීන් YouTube channel එකට. තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගෙන යන්න කියලා තෝරන ආදරෙන් මතක් කරනවා. අපි එහෙනම් දැන් යමුකෝ අපේ ඔෆිස් එක ඇතුළට. අලුත් අවුරුද්දට ඔන්න අපේ ඔෆිස් එක ලස්සන උනේ මෙන්න මෙහෙම. ලස්සන අවුරුදු මේසයක් අපි හදලා තියෙනවා. ඒ වගේම ලස්සන පොල් තෙල් පහනක් අපි හදලා තියෙනවා. මෙන්න මෙහෙම තමයි අලුත් අවුරුදු ගනුදෙනු උත්සවයට අපි සූදානම් වුණේ. ඒ විතරක් නෙමෙයි, එන හැමෝටම ගනුදෙනු කරන්න එන හැමෝටම AI එක හරහා AI එක මගින් වටිනා තිලනයකුත් අපි ප්‍රදානය කරා. ඉතින් මෙහෙම තමා ඔන්න අපේ අවුරුදු ගනුදෙනු උත්සවයේ උදෑසන වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. අපි ඔෆිස් එකේ අවුරුද්දට වැඩ පටන් ගත්තේ මෙන්න මෙහෙම කිරි උතුරවලා ගනුදෙනු කරලා කැවිලි මේසයක් හදලා කිරිබත් කාලා මෙන්න මෙහෙම තමා ඉතින් ඒ වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. අවුරුදු ගනුදෙනු උත්සවයෙන් පස්සේ අපි ආවේ අපේ අවුරුදු උත්සවය කරන්න සනස හොටෙල් එකට අකුරැස්සේ. මේ තමයි ලන්ච් එකට හොටෙල් එකේ ඇතුළ හෝල් එක රෙඩි වෙලා තිබ්බ විදිහ. මම ඉතින් චූටි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. මේ තමයි අපි ගිහිල්ලා එළිය ලස්සනට සරසලා හදාගනිපු විදිහ. ලොකුවට සැරසිරි අරන් ගියේ නැහැ. අපි ටක් ගාලා ඊට පස්සේ අපේ අවුරුදු උත්සවය පටන් ගත්තා. අවුරුදු උත්සවයේ ගොඩාක් ඉවෙන්ට්ස් තිබුණා. පුළුවන් විදිහට මම චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ අරන් තියෙන්නේ ඔයාලත් එක්ක මගේ රසබර මතකයන් බෙදා ගන්න. AI සමග වැඩ කරන සියලුම කාර්ය මණ්ඩලයත් සහ කාර්ය මණ්ඩලයේ ෆැමිලි මෙම්බර්ස්ලට පවුලේ සියලු දෙනාටම තමයි ඔන්න මේ අලුත් අවුරුදු උත්සවය පැවැත්වුණේ. ඔය ඉන්නේ අපේ අම්මා බෝතලයට වතුර පුරවනවා. මේකෙන් නම් හැබැයි ඉතින් අපේ අම්මට වින් කරන්න හම්බුන්නේ නැහැ. හැබැයි දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ තරඟෙන් නම් ඔන්න අපේ අම්මා වින් කරා. මමත් තරඟ කිහිපයකටම ගියා. හැබැයි ඉතින් මට වින් කරන්න පුළුවන් උනේ අවුරුදු කුමාරි තරඟය විතරයි. මම තමයි ඔන්න මේ පාර අවුරුදු කුමාරී උනේ. වීඩියෝ එකේ අන්තිම වෙනකම් බැලුවොතින් ඔයාලට පුළුවන් වෙන ඔන්න ඒ වීඩියෝස් ටිකත් බලන්න. මම ඉන්නේ අන්තිමට. ඔය ඉන්නේ දෙහි ගෙඩිය හැන්ද මත තබාගෙන එම. අපේ අම්මා තමයි ඔන්න එක උනේ. මම ගොඩක් වෙලාවට කරේ ඉතින් මේ අලුත් අවුරුදු උත්සවයේ සංවිධාන කටයුතු වල සහාය වෙච්ච එක. ඔෆිස් ස්ටාෆ් එක තමයි සංවිධාන කටයුතු කරේ. ෆ්‍රොන්ට් ඔෆිස් ස්ටාෆ් එක. එතකොට බෑක් ඔෆිස් එකේ කට්ටියට තමයි මේ අලුත් අවුරුදු උත්සවය තිබුණේ. දැන් තියෙන්නේ ලන්ච් ටයිම් එක. මට කොච්චරද සිහිය කියනවා නම් ඔන්න කෑවට පස්සේ තමයි මතක් වුණේ ඒකේ චූටි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනි කියලා. උදේ ඉඳන් හිටියේ චුටක් මහන්සි වෙලා නිසා ටයිම් එක හම්බෙච්ච ගමන් අනේ මම කාගෙන ගියා. හොඳ රසවත් කෑම වේලකුත් ඔන්න අපිට අපේ බොස්ගේ ගානේ හම්බ වුණා. කෑම කාලේ ඉවර වෙලා අයිස්ක්‍රීමුත් කාලා ඊට පස්සේ අපි යන් සින්දුවක් අහන්න.
අපි ගොඩාක් හොඳට එන්ජොයි කරා කියලා කියන්න පුළුවන් මේ අලුත් අවුරුදු උත්සවයේ. ලස්සන රස මතකයන් තමයි මතක සටහනක් විදිහට තියාගන්න. ඔන්න මම ඔයාලත් එක්ක මේ එකතු කරනවා. ඔය සරම කරේ තියාගෙන දුවන්නේ. ඉතින් මම දුවගෙන ගියාට මොකෝ හරියට දාගන්න නම් හම්බුන්නේ කමක් නෑ. ඉතින් සහභාගී වීමනේ වැදගත් වෙන්නේ නේද? ඕනම දෙයකදී ජීවිතයේ ඕනම දෙයකදී ජයග්‍රහණය පරාජයට වඩා සහභාගීත්වයෙන් අපිට ලැබෙන අත්දැකීම තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මේන් ඉතින් අපේ පොඩ්ඩෝ ටික බනිස් කනවා. සයුන්දි හරි ඔන්න ඉදිරිපත් කිරීම සයුන්දි ඉදිරිපත් කිරීම මොන පුරාතෙල් ගාගෙන යන කලට මාන බලක දැන් බලන්න හරි මොකද්ද නම කියන හැටි කියමු තුෂාන් කවිෂ්කර් ප්‍රශ්න අහනවද ඔබතුමල්ලා? හරි එක ප්‍රශ්නයක් වගේ හම්බුනේ. ඕන්න ඉන්නවා මං ඉතින් අලුත් අවුරුදු කුමාරිට ගිහිල්ලා ලැජ්ජයි වගේ. හැබැයි මේව දැම්මට මොකෝ ෆ්‍රන්ට් ඔෆිස් එකේ තමයි දැන් වැඩ කරන්නේ. අද මාළිනී සරන්ජිනිස් උදව් කරගෙන අලුතෙන් වැඩ ඉගෙන ගන්න තමයි මම මේ සතියේ ගත කරන්නේ. හරි මම මොකද දෙයක් අහන්න ඔබතුමලාට මත වෙන එකක් නැහැ. මේ AI ඉන්ෂුරන්ස් කියලා කියන්නේ අපේ කළමනාකාරතුමා කිව්වා වගේ ලංකාවේ අංක 1 ඉන්ෂුරන්ස් සමාගම. ඉතින් අපි වගේ ඉන්ෂුරන්ස් සමාගම ගැන ලොකු දන්නවා. AI ඉන්ෂුරන්ස් එක ගැන ලොකු යමක් මම දන්නේ නැහැ. මම දන්නේ බොහොම තොරතුරු කීපයක් රටවල් ගණනාවක ප්‍රසිද්ධ රටවල් ගණනාවක තියෙන ලංකාවේ විශාල බ්‍රාන්චස් ප්‍රමාණයක් තියෙන අංක 1 ඉන්ෂුරන්ස් සමාගම. ඒ වගේම තමයි කිසිම බයක් සැකක් නැතුව ඕන කෙනෙක් ඉන්ෂුරන්ස් එකක් දාන්න පුළුවන්. ඒ වගේම රැකියාවක දෙන්න පුළුවන් සමාගමක්. අපේ ආයතනය මම දන්නේ විදිහට අවුරුදු 12ක් අතර වගේ කාලයක් වෙනවා දැන් දාලා. අපේ සර්විකට අවුරුදු 5ක් වෙනවා කියලා මට කිව්වා. ඉතින් මම කිසිම බයක් නැතුව එකතු වුණා AI සමාගමත් සමග. සම්බන්ධ ෆැමිලි ගැන නම් ඇත්තටම මගේ දැනුවත්භාවය යනවා මම ඇවිල්ලා සතියක් වගේ. හැබැයි මම ආව සතියට මම දැක්ක සර්ගේ කැපවීම. සර් ක්ලේම්ස් දෙකක් සම්බන්ධව එහාට මෙහාට දුව කොහොම හරි ඒ ක්ලේම්ස් දෙක ක්ලියර් කරන්න වැඩ කරා. ඒ වගේම අපේ මිස්ටර් දෙන්නත් ඒ විදිහටම වැඩ කරා. ඉතින් බොහොම කාර්යක්ෂම සේවාවක් සපයනවා කියලා මට කියන්න පුළුවන්. දෙන්නම දීප අවස්ථාවම දෙන්න. ඉතින් මට මතකයි ඉන්ටර්විව් කරද්දී ඉවරක් අපි සාකච්ඡා කරා. මට මේ ඔයාගේ හොබීස් ගැන අහන්න බැරි වුණා. ඉතින් මේ හොබීස් වලින් මම යන මේ වෙලාවේ වාට මේ දේවල් වලින් මෙතන මොනවද කරලා පෙන්නන්න පුළුවන්? මෙතන නම් කරලා පෙන්නන්න පුළුවන් හොබි එකක් නෑ. මම ආසයි චිත්‍ර අඳින්න. මම අනිකට ඇස් බැරි චිත්‍ර අඳගෙන ආවා. ඒ අමතරව මම ගොඩක් ආසයි මේකප් වැඩවලට. ඒකත් දැන් කරලා පෙන්නන්න ගියා මම මේකප් දාගෙන ආවා. right. එහෙනම් මම ආයෙ පෙරලලා ප්‍රශ්නයක් අහුවත් මේ ඔයාගේ බලාපොරොත්තු මේ AI කම්පැනි එකට ඇවිල්ලා මොන වගේ තැනකට යන්න? සර් වගේ මැනේජර් පෝස්ට් එකට යන්න. සර් කිව්වා මට හොප් එක දුන්නා සර්. පුළුවන් කියලා බලමු ඉතින් අපි. මිස් මොනවද? මෙතනම පේනවා. පිරිමින්ට වඩා ඉන්නේ කාන්තාවන්. කාන්තාවන්ගේ අධ්‍යාපනය බොහොම වැදගත්. කාන්තාව කියන්නේ කුස්සියකට සීමා වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. කුස්සියකට සීමා නොවි මවක්, දියණියක්, ඉන්ටර්නියක්, ඒ වගේම දරුවෙක් වශයෙන් ඕනම කාන්තාවක් අධ්‍යාපනය අනිවාර්යයෙන් අදාළව තියෙන්න ඕනේ. ගෘහණියක් වුණා සමාජීය සමන් කොණ්ඩ දෙවියා මම ගෘහණියක් කියන එක උනත් ආඩම්බරයෙන් කියන්න අධ්‍යාපනය තියෙනවා කියලා මට හිතෙනවා. හැමතිස්සෙම කියන දේ තමයි කාන්තාව අසාධාරණ වෙනස් වෙනවා. මේ වරකට තියෙනවා පාඩයක්. ඒකට
ඉල්ලාගෙන යන්න නම් කාන්තාව මොන වගේ දේවල්ද කාන්තාවගේ අවාසි මොනවද දැන් මේ වෙච්ච අවාසි මොනවද නැත්නම් ඒකට දුක සමාදාන දෙන්න කාන්තාව මොන වගේ දේවල්ද පරිපූර්ණ වෙනවා කොන්ෆිඩන්ස් තියෙනවා ඕනම අවස්ථාවකට Tamanට දැන් ප්‍රශ්න එනකොට ඒ මොන සමාජ ඉදිරියේ හරි නැත්නම් පිරිසක් ඉදිරියේ හරි Taman ගාව කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන එදිට බවක් තියෙන්න ඕනේ ප්‍රශ්න වලට නිවැරදිව මුහුණ දෙන්න ඉවසීමක් තියෙන්න ඕනේ අපේ සඳමාලි මිස් කිව්වා වගේ හරි දේ ඕනම දෙයක දෙපැත්තක් තියෙනවා හරි දේ අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ වැරදි දෙයක් දැක්කොත් වැරදි තැන ඉවසලා නිවැරදි තීරණය ගන්න පුළුවන් වෙන්න ඕනේ ප්‍රශ්න සමාජ ප්‍රශ්න කාන්තාවන් විතරක් නැහැ පිරිමියාටත් ඒක වෙනවා නමුත් ඉස්මතු වෙන කාන්තාවන් ගැන විතරයි පිරිමියාටත් ওই විදිහටම ප්‍රශ්න තියෙනවා නමුත් පිරිමියා ඒවා ඉස්සරහට ඉස්සරහට යනවා කාන්තාවන් දැනගන්න ඕනේ විදිහට වෙන සමාජ ඉදිරියේ වෙන ප්‍රශ්න ඉස්සරහට යන්නේ ලංකාවේ යන මේ දේශපාලනය ගැන වොත් මොන වගේ අදහසක් ඔයාලට දෙන්න පුළුවන් මේ යන විදිය ගැන වාගේ අදහසක් આવුවොත් මොන වගේ අදහසක්ද ඔයාලට මේ ගැන දේශපාලනයේ පිළිබඳව මට දෙන්න තියෙන මගේ පුද්ගලික මතයක් කොයි පක්ෂය ආවත් මෙහෙමම තමයි කොයි පක්ෂය ආවත් මෙහෙමම තමයි හරි ලස්සන පෙනුමක් ඉනාවත් නම් දෙනවා. ඉතින් මෙයයි අවුරුදු කුමාරියෝ බමාපූර්ව අවුරුදු කුමාරියෝ. ඉතින් මොකද අපි මේ ලස්සන මියුසික් එකක් දෙමුද? ඒ විතරක් නෙවෙයි ඉතින් මගේ බර්ත්ඩේ එකත් ඔන්න ඔෆිස් එකේ කට්ටිය අමතක කරේ නෑ සෙලිබ්‍රේට් කරන්න අපේ අලුත් අවුරුදු උත්සවයේ තිබුණේ 17 වෙනිදා මගේ බර්ත්ඩේ එක තිබුණේ 16 වෙනිදානේ එදාටම 16 වෙනිදාම සෙලිබ්‍රේට් නොකර ඉතින් අපි හැමෝම එකතු වෙන දවස් සෙලිබ්‍රේට් කරන්න සර් මතක තියන් ඉඳලා ඔන්න එදා මගේ බර්ත්ඩේ එකත් සෙලිබ්‍රේට් කරා ඔක්කොටම අවසානයේ ඊට පස්සේ තෑගිත් දුන්නා අපේ අලුත් අවුරුදු උත්සවයේ තිබ්බ එක හොඳ නෙවෙයි හොඳවල් ගොඩක් තිබුණා එක විශේෂත්වයක් තමයි ජයග්‍රහණය කරපු නොකරපු හැමෝටම අලුත් අවුරුදු උත්සවයට සහභාගී වෙච්ච හැමෝටම තෑග්ගක් තිබුණා ඉතින් ඒක තමයි අපේ වෙනස ඒ අය අපේ ඔෆිස් එකේ වෙනස ඉතින් ඔන්නෝම තමයි අපේ අලුත් අවුරුදු උත්සවයේ වැඩ කටයුතු අවසන් වුණේ වීඩියෝ එක අවසන් වෙනකම් බලුවට එහෙනම් thank you. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. ආදරේ උම්මා.